මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එක ඔයා. සහ ලංකාවේ දෙක. ලංකාවේ දෙක. සර් ඇත්තටම එක කාලෙකදී සර් ටියුට් දෙන්න ගත්ත සර්ට තේරුණා සර්ගේ වැලියු එක අඩු වෙනවා. සර් තේරුණා සර්ගේ නිකන් එළියට එන්නේ නැහැ වගේ සර්ගේ අභ්‍යන්තරේ. දැන් සර් ටියුට් අතහැරලා දාලා තියෙනවා. සිලබස් එකම සර්ගේ ඔළුවේ තියෙනවා. ඉතින් කවදාවත් අපිට අඩුපාඩුවක් නැතුව පේපරේ කොතනින් ගත්තත් ඒ අදාළ තැනට හැමදේම සර්ගේ ඔළුවෙන් මතක් කරලා අපිට දීලා තියෙනවා. ඒ කාලේ මම දැනගෙන හිටපු හොඳම ගුරුවරයාව මගේ accounting ගුරුවරයා විදිහට තෝරගත්තා. වචනෙන් කිව්වොත් සර් අපිට accounts පොවන තැනට සර් අපිට උගන්වන්න ගත්තා. මම අදටත් සුපුනිගේ ගෙදර මගේ ළඟ දුන්න ටියුට් නැති වුණාට සුපුනිගේ ඔළුවේ මගේ ළඟ තියෙන දැනුම තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. එන ඕන කෙනෙක්ට සුපුන්ට ඇහුවොත් දෙයක් කියලා දෙන්න අදටත් මතකයි. ඒ ශක්තිය තියෙනවා. ටෝක් විත් ජේම්ස්. පළවෙනි හાર્ට් ටෝක් එකට අපි එන්න කියලා කිව්වේ මොරටුවේ. මං හිතන්නේ මොරටු ඉතිහාසයේ විශිෂ්ටම ප්‍රතිඵලය බිහි කරපු කෙල්ලෙක්. අපේ මොරටු OLV කොන්වන්ට් එකේ සුපුනි කොහමද? ඔව් සර්. හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. රයිට්. ඉතින් අපිට දැනගන්න ඕන විශේෂයෙන් නංගිලා මල්ලා ගොඩක් ලංකාවේ අද වෙනකොට වෙනස් accounting වලට ආදරය කරන සුවහසක් අම්මලා තාත්තලා දරුවෝ මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. ෆේමස් ප්‍රෝග්‍රෑම් එකක් වෙයි කියලා අපි ගොඩක් වෙලාවට විශ්වාස කරනවා. ඉතින් සුපුනිට මොකද්ද කියන්න තියෙන්නේ? සුපුනිගේ ඇත්තටම මේ ජයසත්ව තෝරගත්තේ? ජයසත්ව මම ඇත්තටම තෝරගත්තේ මගේ A level ගමන පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන්ම. මම O level වෙනකන් ක්ලාසස් ගියේ නැති කෙනෙක්. හැබැයි ඒ කියන්නේ O level වෙනකන් ටියුෂන් ගියේ නැහැ. ගිහිල්ලා නැහැ. I can ස්කෝලින් විතර වැඩ කරගත්තා. වැඩ කරගත්තා. Yes good. එහෙම self study කරපු මට A levels වලදී හිතුණා නැහැ මම පොඩ්ඩක් ඊට වඩා දෙයක් ගන්න ඕන. ඒ නිසා මම හොඳ පන්තියක් තෝරගන්නවා කියලා. එතනදී accounts පන්තියක් තෝරගත්ත ජයසත්ව. එතනදී මම මොරටුවේ ඒ කාලේ මම දැනගෙන හිටපු හොඳම ගුරුවරයාව මගේ accounting ගුරුවරයා විදිහට තෝරගත්තා. හරි වචනේ හරි වැදගත් ඒක. ඒ කියන්නේ ඒක සුපුනිගේ කටින් අහන්න ලැබීම මාර වැදගත්. මොකද හේතුව දැන් සුපුනි දැන් ඉන්න තැනත් එක්ක උඩ මේ කතාවේ යද්දි තේරෙයි සුපුනි ගොඩක් සුපුනිගේ ජීවිතේ ඉස්සරහට ගිය කෙල්ලෙක්. ඉතින් ඒකෙදි සුපුනි කියන හරිය ලස්සන දෙයක් මොරටුවේ හොඳම accounts ගුරුවරයාව සුපුනි තෝරගත්තා ජීවිතේ accounting ගමන ආරම්භ කරන්න. මොකද ඉතින් අපිට ඒ කාලේ දැන් නම් මම ගොඩක් වෙනස්නේ. දැන් වෙනස් accounting පටන් ගත්තේ ඔයාලගෙන්නේ ඇත්ත කතාව. එතකොට ඔයාලට මොකද හිතෙන්නේ accounts පන්තියට ආපු දවසේ ඉඳලා මොනවද දැනුණ දේවල් සර් ගැන? පටන් ගත්ත දවසේ ඉඳන්ම සර් අපිට දුන්නා accounts වලට අර වචනෙන් කිව්වොත් සර් අපිට accounts පොවන තැනට සර් අපිට උගන්වන්න ගත්තා. ඉතින් ඒ ගමනේ මුල ඉඳන් අගට වෙනකම්ම සර් අපිට ලොකු අදිෂ්ඨානයක් දීලා තිබුණා, ලොකු දැක්මක් දීලා තිබුණා. ඔයාලා පටන් ගත්ත ගමන ඉවර වෙනකන් ලස්සන. ඒ කියන්නේ අවුරුදු දෙකක් මගේ ළඟ හිටපු කෙල්ලෙක්. අවුරුදු දෙකමාරම සර්ත් එක්ක හිටියේ. මොකද අපි මාස 6ක් විතර ඇදුණානේ අපේ A levels COVID එක. ඒ වුණාට ඒ අවුරුදු දෙකමාරම සර්ත් එක්ක දිගටම හිටියා. COVID ඇවිල්ලා online classes කරත් physical classes කරත් ඒ හැම එකෙදිම සර්ත් එක්ක හැමදාම හිටියා. මම වෙන accounts class එකක් කවදාවත් ගිහිල්ලා නැහැ. revision paper class එකක්වත් මම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ පාරිශුද්ධ ජයසත් මුතු කුමාරන සර්ගේ accounting වෙනස් accounting නිර්මාණයක්. එහෙම කිව්වොත් හරියද? අනිවාර්යයෙන්ම. හරි. එතකොට දැන් ඒකත් එක්ක සුපුනි එනවනේ. ඉස්කෝලේ මන් දන්න විදිහට සුපුනිට accounts වල price එක පවා හම්බ වෙනවා. අවුරුදු දෙකම. අවුරුදු දෙකම හම්බ වෙනවා. ඉතින් ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ සුපුනි ඉස්කෝලේ දිනනවා. OLV එක දිනවනවා. ඒක ඇතුලේ OLV එක විතරක් නෙමෙයි OLV එක රටටම OLV එකේ නම ගෙන යන්න මං හිතන්නේ සුපුනි මාර සම්පතක් වෙනවා. මං එහෙම කියන්නේ මං දන්නේ විදිහට රිසල්ට්ස් ආපු දවසේ සුපුනි ඔෆිස් ඇරිලා ආවේ මාව බලන්න. මට ඒක තාම මතකයි. ඒ වෙලාවේ සුපුනි මාත් එක්ක කතා කරද්දී සුපුනිගේ කටින් පිට වුණ දේ තමයි ජයසත්ස මට තව ජීවිතේ ඉස්සරහට යන්න ඕන. හැබැයි මේක ලොකු පන්නරයක්. එහෙම නෙමෙයිද? අනිවාර්යෙන්. එතකොට උසස් පෙළ කියන එක සුපුනි දැනගෙන හිටියා ජීවිතේ ඉස්සරහට යන්න මාර ගැම්මක්, මාර පන්නරයක්. මම කියන්නේ මේ පන්නරේ සුපුනි ලස්සන්ට සුපුනිගේ A level වලින් ගත්තා. සුපුනිගේ විශේෂයෙන් මම කියන්න ඕන මේ A level result එක මාරයි. මොකද හේතුව මට online accounting වල හෂාන් වඩුගේ එක දවසක් කතා කරලා කියනවා. ජයසත් සර් දන්නවද මේ ජයසත් සර්ගේ ළමෙක් මේ ඉන්නවනේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි යන්නේ කියලා. හරි මමත් එකපාර වුණා කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි එක. මම හෂාන් මොකද්ද මේ කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි කියලා. බැරි නම් ඒ වෙලාවේ econ accounts BS කියන කැටගරි එකේ මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එක ඔයා. සහ ලංකාවේ දෙක. ලංකාවේ දෙක. ඔයාට ඉස්සරහින් හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනිය විතරයි. හරි. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කියන්න ඕන සුපුනි ලංකාවෙම කියද ඇත්තටම සම්පූර්ණ විෂය ධාරාවෙන් මම ලංකාවේ 17 වෙනි. ලංකාවේ 17 වෙනියා. අයිලන්ඩ් රෑන්ක් එක 17යි. කොළඹ දිස්ත්‍රික්කයේ වෙනියද? 7th. 7th. එතකොට දැන් ඔයා මේ A level කාලේ AAT අධීර 1 2 3 ඒව මොනවත් කරන්නේ නැතුව මේ කිසි දෙයක් නැහැ නිදහස්
මානසිකත්වයකින් ඔයා ලස්සන්ට අපේ ළඟට පන්ති ඇවිල්ලා ලස්සන්ට ඉස්කෝලේ වැඩ ටිකක් කරගෙන මම දන්නේ විදිහට ස්පෝර්ට්ස් කර නෙට්බෝල් කරා ඒතකොට ඉස්කෝලේ බාහිර ක්‍රියාකාරකම් ඔක්කොමත් නියුක්ත වෙලා DHP ඉඳලා අන්තිමට ඉස්කෝලෙත් එක වුණා ගමෙත් එක වුණා දැන් අනිත් පැත්තෙන් කැම්පස් එකෙත් මට හිතෙනවා නිකන් යන විදියට ෆස්ට් ක්ලාස් එකක් වගේ කියලා. ඔව් මේ වෙන විට GP එක තියෙනවා 3.96 ඒ කියන්නේ 3.96 ඒතකොට මොන යුනිවර්සිටි එකේද? මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මොන ඩිපාර්ට්මන්ට් එකේද? කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය ඩිපාර්ට්මන්ට් එකේ ගිණුකන අධ්‍යයන ඒ කියන්නේ accountancy එකේ. accountancy ඒ කියන්නේ accountancy එකේ 3.96 තියෙනවා GP එක තියෙනවා right. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් එනවා. නියමයි. good luck. අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා අපේ නිර්මාණය අපේ මේ වෙනස් accounting වල අපි හදපු චරිත ඉන්න තැනයි අපි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ පන්ති ඇතුළට ඇවිල්ලා සර් ගැන බලාපොරොත්තු වෙලා අද වෙනකොට A level හොඳට පාස් වෙලා ජපුරට ගිහිල්ලා ජපුර accountancy වල ෆස්ට් ක්ලාස් එකක් ගහන්න තැනට ආපු කෙල්ලෙක්ගෙන් තමයි අපි හાર્ට් ටොක් එක පටන් ගත්තේ. නංගිලා මල්ලට මොකද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ සර්ත් එක්ක ඔයාලා පටන් ගත්ත ගමන ඔයාලගේ ජීවිතේ ගත්තු එක්තරා වැදගත් එක්තරා පිම්මක්. ඉතින් ඒ පිම්ම සර්ත් එක්ක දිගටම යන්න සහ ඔයාලා මොන අවස්ථාවේ සර්ට ජොයින් වුණාද? ඒ කියන්නේ සමහරවිට පළවෙනි දවසේ ඉඳන් ජොයින් වෙන්න පුළුවන්, මැදකදී ජොයින් වෙන්න පුළුවන්, අන්තිම මොහොතේ ජොයින් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි දන්නවා සර් කවදාවත් ඔයාලව අතාරින්නේ නැහැ කියන එක. ඉතින් ඔයාලගේ ස්ටඩීස් සර් දෙන පිළිවෙලත් එක්ක ඒ ගමනත් එක්ක දිගටම කරගෙන ගියොත් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒක අත්දැකීමෙන් මම සහ මගේ යාළුවෝ හැමෝම සර් දන්නවා ඇති. මගේ යාළුවෝ කට්ටියම ආවේ සර් ගේ ක්ලාස් එකට මුල ඉඳන්ම අග වෙනකම්ම. අද ලංකාවේ ඉන්නවා සමහරු පිටරටවල ඉන්නවා සමහරු. හැබැයි ඉන්න තැන ඉඳලා අදටත් ආදරේ මාර විදියට. පුංචි දෙයක් කියන්න ඕන මෙන්න මේක. සර් හරි වෙනස්නේ. සර් ළඟ ටියුට් නැහැ. සර්ගේ තියෙන සිස්ටම් එක තමයි මාකර් එක ගත්තා බෝඩ් එකේ ගාන හැදුවා ලිව්වා කරා. ඒතර ඒක ටිකක් වෙනස්නේ. ඒතර සර් ඇත්තටම එක කාලෙකදී සර් ටියුට් දෙන්න ගත්තා සර්ට තේරුණා සර්ගේ වැලියු එක අඩු වෙනවා. සර් තේරුණා සර්ගේ නිකන් එළියට එන්නේ නැහැ වගේ සර්ගේ අභ්‍යන්තරේ. දැන් සර් ටියුට් අතහැරලා දාලා තියෙනවා. දැන් සර් ටියුට් එක බලන්නේවත් නැහැ. සර් දැන් කරන්නේ මාකර් එක ගත්තා ඉගෙනුවා. ඒකෙන් ඔයා ගොඩ ගියානේ දැත්ත කතාව. අනිවාර්යයෙන්ම. සර්ගේ ඔළුවේ තියෙන අපිට දෙන්න ඕනේ සමස්ත සිලබස් එකම සර්ගේ ඔළුවේ තියෙනවා. ඉතින් කවදාවත් අපිට අඩුපාඩුවක් නැතුව පේපරේ කොතනින් ගත්තත් ඒ අදාළ තැනට හැමදේම සර්ගේ ඔළුවෙන් මතක් කරලා අපිට ඒ කියන්නේ අදටත් සුපුනිගේ ගෙදර මගේ ළඟ දුන්න ටියුට් නැති වුණාට සුපුනිගේ ඔළුවේ මගේ ළඟ තියෙන දැනුම තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. එන ඕන කෙනෙක්ට සුපුනිට ඇහුවොත් දෙයක් කියලා දෙන්න අදටත් මතකයි. ඒ ශක්තිය තියෙනවා. හරි. එහෙනම් වෙනස් accounting නිර්මාණයක් ජපුරේ ඉන්න අපේ කෙල්ලෙක් එක්ක පළවෙනි හાર્ට් ටෝක් එක අපි මේ අවසන් කරේ. මේ වගේම ජීවිතේ දිනපු කෙල්ලෙක් කොල්ලෙක් අරගෙන අපි එන්නම් දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකට.